බල සම්පන්න සිංහයා සහ වේගවත් හාවා. නිල් පැහැවන් තනකොළින් පිරුණු විශාල තනබිමක ඉතා බල සම්පන්න සිංහයෙක් ජීවත් වුණා. රන්වන් පැහැති ඝන කේසරයෙන් සපිරුණු මේ සිංහයා තමයි මුළු තනබිමේම රජු වුණේ. දැඩි ලෙස හිරු පායා තිබුණු එක් දහවල් කාලයක සිංහයාට ලොකු බඩගින්නක් ඇති වුණා. බඩගින්න වැඩිකමට ඔහුගේ බඩ ගුරුගුරුගා ශබ්ද කළා. බඩ පුරවා ගන්න ආහාරයක් සොයා වටපිට බැලූ ඔහු ඈත තනබිමේ නිදහසේ තනකොළ කමින් සිටි පුංචි හාපැටියෙක් දැක්කා. සුදු පාට මේ පුංචි හාවාට දිගු කන් දෙකක් තිබුණා. හාවුන්ට ගොඩක් වේගයෙන් දුවන්න පුළුවන් කියලා දැනන් හිටපු සිංහයා මේ දඩයම ගැන සුළු කොට නොසිතා දැඩි අවධානයෙන් කටයුතු කළා. ඔහු කිසිදු ශබ්දයක් නොකර සැඟවී ඉතා සෙමින් හාවා ළඟට ඇවිදගෙන ගියා. ඔහුගේ තියුණු දෑස් හාවා දෙසටම යොමු වෙලා තිබුණා. එක්වරම සිංහයා සැඟවී සිටි තැනින් හාවා ඉදිරියට කඩා පැන්නා. සිංහයාව දැක බය වුණු හාවා තම කුඩා පාදවලට හැකි උපරිම වේගය යොදා දුවන්න ගත්තා. සිංහයාද උපරිම වේගයෙන් හාවා පසුපස ලුහුබැඳ ගියා. ඔහුගේ පාදවල වේගයට අවට වටපිටාව දූවිල්ලෙන් වැසී ගියා. සිංහයා පසුබට වුණේ නැහැ. මම කොහොම හරි මේ හාවාව අල්ලගන්න ඕනේ. කම්මැලි වෙන්න බෑ කියා සිතූ ඔහු නොකඩවා හාවා පසුපසම හඹා ගියා. හාවා බේරෙන්න මේ අතහැරමින් දිව ගියා. සිංහයාද හාවාගේ හැම ඉරියව්වක්ම හඳුනාගෙන ඔහුව මගහැරගන්නේ නැතුව ලුහුබැන්දා. අවසානයේදී ඉතා වෙහෙසකර දීර්ඝ ලුහුබැඳීමකින් පසුව සිංහයාට හාවාව අල්ලගන්න පුළුවන් වුණා. දැඩි වෙහෙසක් දැනුණත් සිංහයාට ඔහුගේ ජයග්‍රහණය ගැන විශාල සතුටක් ඇති වුණා. දඩයම කුඩා වුවත් ඒ සඳහා තමන් දැක් වූ කැපවීම සහ උත්සාහය ගැන ඔහු තමා ගැනම ආඩම්බර වුණා. ඕනෑම කාර්යයක් ලෙහෙසි පහසු දෙයක් ලෙස පෙනුනත් ඒ සඳහා අපගේ උපරිම ශක්තිය යෙදිය යුතු බව ඔහු එදා වටහා ගත්තා. ඉතින් මගේ පුංචි යාළුවනේ, අපි කරන ඕනෑම දෙයක් එය කුඩා දෙයක් වුවත් විශාල දෙයක් වුවත් උපරිම කැපවීමෙන් සහ උනන්දුවෙන් කිරීමෙන් පමණයි අපට සාර්ථකත්වය කරා යා හැක්කේ. අපගේ උපරිමය කැපකිරීම සෑම විටම අපව ජයග්‍රහණය කරා ගෙන යනු ඇත.